යාළුවේ අපි හැම කෙනාම උපතින් ගෙනාපු සහජ හැකියාවල් තියෙනවා. ඉතින් ඒ හැකියාවල් වලින් ජීවත් වෙන්න පොරබදන කොල්ලෙක් මේ වගේ කොල්ලෝ ගොඩාක් ඉන්නවා. සමහර දෙනෙක් බස් වලට නගින්න දෙන්නේ නැහැ. මම නම් බොක්කෙම හදවතින්ම උදව් කරනවා මේ කොල්ලන්ට. අපි බලමු මේ කොල්ලගේ හැකියාව. අපි සමහර දෙනෙක් හිතනවා මේක ගේමක් නෑ මචං මේ නිකන් ඉඳලා සල්ලි හොයනවා. එහෙම නෙමෙයි. මම දැක්ක සිද්ධියක් කියන්නේ මේ අපේ සහෝදරයා සින්දු කියද්දි බ්‍රේක් පාරක් ගන්නකොට ඒ ශබ්ද විකාශනයේ යන්ත්‍රය බිම පෙරළුණා. ඉතින් එයා සින්දුව කියන ගාම ඒක නැගිටලා තමන්ගේ පුළුවන් විදිහට තමයි එයා අරගෙන තියෙන ඒ උපකරණය. අපේ සහෝදරයා මේ බ්‍රේක් පාරවල් වලට මුහුණ දෙන ගමන් නොයෙකුත් ප්‍රශ්න අස්සේ ලැජ්ජාව බය අතෑරලා මචං තමන්ගේ පවුලේ ජීවත් කරන්න තමන්ගේ හැකියාවෙන් හොරකම් කරන්න නැතුව මංකොල්ල කන්න නැතුව මේ වගේ අපරාධ කරන්න නැතුව මේ මිනිස්සු ජීවත් වෙන්න පොරබදනවා. ඉතින් මගේ බස් එකට නන්නගෙනකොට අනිවාර්යයෙන්ම මම එපා කියන්නේ හදවතින්ම උදව් කරනවා. ඉතින් මේ ගැන ඔයාලට මොනවද හිතෙන්නේ? ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා කරලා අපේ කොල්ලොන්ට ගැම්මක් දෙමු. මචං කවුරු වුණත් ජීවත් වෙන්න නේද හදන්නේ? අපේ සහෝදරයෙක් නේද? ඒ ඉන්නෙත් අපේ සහෝදරයෙක්. ඒ වගේ ගොඩක් දෙනෙක් ලංකාවේ ඉන්නවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඉතින් මම වෙනස් වීඩියෝ තමයි ගේන්නේ. එහෙනම් ඔයාලට ජය.